අවුරුද්ද සමරන්න ලහිලහි ඔබ සූදානම් වෙනවා. එතකොට මේක ශාස්ත්‍රීයත්වය එක්ක තමයි මේ අලුත් අවුරුදු උදාව සිද්ධ වෙන්නේ. වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. ඔව්. දිනය, නැකත, තිතිය, යෝග සහ කරණ කියන පහ. මේ කාලෙට එරබදු මල් පිපිලා පරිසරය හරි අලංකාරවත් වෙනවා. ඒතරම හරි අපූර්වයි. හරිම අපූර්වයි. සූර්යයා මීන රාශියෙන් මේස රාශියට යනවා. ස්වභාව සෞන්දර්යය ඊළඟට සත්ත්ව ලෝකයේ විවිධ වෙනස් වීම් සිද්ධ වෙනවා. එතකොට විශේෂයෙන්ම නැකත් චාරිත්‍රවලට යොමු වෙනවා. අපි ඔක හඳුන්වනවා රවි මංගල්‍යය කියනවා. මේකත් බහුතරයක් දෙන අදහන. අර්කස් සුක්‍රෝ බුදස්චන්ද්‍ර සනිර් මන්ත්‍රී කියන අපි නිකම් මේක කරාට වැඩක් නැහැ. අඩු ගානේ පස් පවින් දස අකුසල් වලින් මිදිලා තමයි දේවතානුස්මරණය යෙදෙන්න ඕනේ. නවග්‍රහයෝ ටිකට ලැබිලා තියෙනවා නයිසර්ගික බලය කියලා දෙයක්. නැත්නම් අභ්‍යන්තරයේ සහ බාහිර හැමතැනකම අලුත් බවක් නැවුම් බවක් තියෙනවා. එතකොට අලුත් අවුරුද්දයි නව වසරයි කියන්නේ දෙකක්. ආහාර නවත්වීමෙන් කුසටත් නිදහසක් දෙනවා. ඒ සංස්කෘතියට අනුව ජීවත් වුණා. අදේ සංස්කෘතිය විනාශ වෙලා තියෙනවා. ඔතනින් තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. අපේ රටට මත්ද්‍රව්‍ය සංස්කෘතිය ආවේ. ඊට පස්සේ මේ බූරු කූට්ටමේ සංස්කෘතිය ආවේ. පරිසරයට මුල් තැන දෙනවා, ජීවිතයට මුල් තැන දෙනවා, අපේ සිතුවිලි වලට, ආගමට, දහමට මේ හැම තැනකටම මුල් තැන දීලා. ඕක ඉන්දියාවේ සිද්ධ වුණා. ඉන්දියාවේ නම් හැදින්නුවේ විෂ්ණු දෙවියන්ගේ ළමා අවදිය ක්‍රිෂ්ණා කියලා. අපි ඊළඟට වැඩැල්ලි. අපි දන්නවා ගොවි මහතෙක් නම් ඒ විදිහට වැඩ. එතකොට අපි සෞභාග්‍ය උදා වේවා කියලා උතුරුවන්නේ වතුර. කිරි නෙමෙයි. ආහාර ගන්නේ නැති වුණාට මත්පැන් ටික ගන්නවා. ඔබට ආයිබෝ වේවා. බොහොම සුන්දර කතාබහක ආරම්භය අපි මේ විදිහට ගන්නට සූදානම් වෙනවා. 2025 අවුරුද්දේ වැඩසටහන් ගණනාවක් ඔබ වෙනුවෙන් අරගෙන ආවා. ඉතින් ඒ වැඩසටහන් සැලසුම් කරාට පස්සේ ඒ සැලසුම තුළ තිබිච්ච සුවිශේෂීම කතාබහක් තමයි මේ විදිහට අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ කතාබහ ආරම්භ කරන්නට සූදානම් වෙන වෙලාවේදී සුපුරුදු විදිහටම අදත් ඔබට මතක් කරනවා රවීන්ද්‍ර අයි බණ්ඩාර YouTube නාලිකාව තාමත් ඔබ subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔබට පුළුවන් මේ වගේම වැදගත් වීඩියෝ මගහැර ගන්න නැතුව බලා ගන්නට. මේ කාරණයක් එක්ක ඔබට මේ කතාබහේ කාලය ඉතිරි කරන්නට අවශ්‍ය නිසා අපි බොහොම ඉක්මනට අපේ කතාබහට ප්‍රවේශය සම්පාදනය කර ගනිමු. ජනවාරි 1 වෙනිදා අවුරුද්දේ ආරම්භයේ විදිහට අපි සලකනවා. එතකොට බක් මාසයේ එනකොට සිංහල හින්දු අලුත් අවුරුද්ද එනවා. අපි ඒකට සූදානම් වෙනවා. එතකොට හෙළයේ සැබෑ මහා සංස්කෘතික මංගල්‍යය කියලා හඳුන්වන මෙන්න මේ වටපිටාවෙන් අපි ඈත් වෙලාද? එහෙම නැත්නම් අපි ඉන්නේ හරි තැනද? අප මේ කතා කරන්නට සූදානම් වෙන්නේ අවුරුද්දට පෙර අවුරුදු කතිකාවතේ සමාරම්භය. මේ වෙනුවෙන් අද ගෞරවයෙන් ආරාධනා කළේ බොහොම කාර්යබහුල වුණත් මේ වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන සහභාගී වන්නට අද ඇරයුම් ලබන්නේ ජ්‍යොතික්ෂය උපදේශක ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ගුණවර්ධන බණ්ඩාර මහත්මයා. ඔබතුමන්ට ආයිබෝවන්. ආයිබෝවන්. කාර්යබහුල වුණත් මම කලින් කිව්වා වගේම මගේ නාලිකාවේ මේ කතාබහ සාරගර්භ කරන්නට ඔබතුමා සහභාගී වීම පිළිබඳව තියෙන්නේ අතිශය ගෞරවයක්. ඒ ගෞරවය පෙරදරි කරගෙන මේ කතාව ආරම්භ කරන්නට සූදානම් වෙනවා. මා විශ්වාස කරනවා මේ කතාබහ කරන දේවල් ඔබට වැදගත් වෙයි. අවුරුද්ද සමරන්න ලහිලහි ඔබ සූදානම් වෙනවා. ඒ නිසාම තමයි ඔබට මේ කතාබහ වැදගත් වෙන්නේ. ගුණවර්ධන මහත්මයා මම අපේ ප්‍රවේශය හදාගමු. මොකද්ද මේ අවුරුදු උදාව කියලා කියන්නේ? අපි එතනින් පටන් ගත්තොත්. ඔව්. මෙහෙමයි රවීන්ද්‍ර මහත්තයා අපි සාමාන්‍යයෙන් නව වසර කියලා සලකනවා දෙසැම්බර් මාසයෙන් ජනවාරි මාසයේ උදා වීම. ඊට පස්සේ නව අවුරුද්ද කියලා කියන්නේ
චන්ද්‍රමාසයක් ගෙවිලා තවත් චන්ද්‍රමාසයක් ලබනවා. මේ සංසිද්ධියේදී විශ්වයේ සිදුවෙනවා යම්කිසි කාර්යයක්. ඒක තමයි සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වීම තමයි අපි අලුත් අවුරුදු උදාව කියලා සලකන්නේ. එතකොට මේ විශ්වයේ සිදුවෙන මේ කාර්යයත් එක්කම ස්වභාව සෞන්දර්යය ඊළඟට සත්ත්ව ලෝකයේ විවිධ වෙනස් වීම් සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් ගොවි ජනතාව තමන්ගේ මහකන්නේ අස්වැනු බෙට අරගෙන අටකොටු පුරවලා ආහාර සුලභ කරගන්නවා. ඒත් එක්කම පරිසරයේ ගහකොළ මල් ඵල වලින් ජීවිතේ නැත්තම් ආහාර සපයා ගන්න සත්ත්ව ලෝකයේ සතුන්ට පරණ කොළ හැලිලා නව දලුලාලා ඊට පස්සේ මල් ඵල හටගෙන ඒ සත්ත්ව ලෝකයේ සතුන්ගේ ආහාර සුලභ වෙනවා. එතකොට මේක ශාස්ත්‍රීයත්වය එක්ක තමයි මේ අලුත් අවුරුදු උදාව සිද්ධ වෙන්නේ. අපි ඔක හඳුන්වනවා රවි මංගල්‍යය කියනවා, සූර්ය මංගල්‍යය කියනවා, නැත්තම් බක්මහේ සැනකෙලී කියලා කියනවා. වර්තමානයේ ගත්තොත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා හඳුන්වන්නේ මේ අවුරුදු උදාවම තමයි. ඒට අමතරව ඔබතුමා කිව්වා වගේ හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය. මොකද අපේ සංස්කෘතියට මුල් තැන දෙමින් තමයි අපි මේ අලුත් අවුරුදු උදාව සමරන්නේ. එතකොට නව වසරක් උදා වෙනකොට ඔය සංසිද්ධි සිද්ධ වෙන්නේ නැහැ. පරිසරයේ වෙනස් වීම වෙන්නේ නැහැ. සත්වා සිව්පාගේ වෙනස් වීම වෙන්නේ නැහැ. අපි දන්නවා පරිසරය ගත්තොත් මේ කාලෙට එරබදු මල් පිපිලා පරිසරය හරි අලංකාරවත් වෙනවා. හරි අපූර්වයි. හරිම අපූර්වයි. ඊට පස්සේ අපිට අවුරුදු පණිවිඩය අරගෙන ඉන්නේ කොවුලා. කොවුලගේ නාන්දයෙන් තමයි අපි කියන්නේ ඔන්න අවුරුදු එනවා කියලා. එතකොට මෙන්න මේ සත්ත්ව ලෝකෙත් වෙනවා යම් යම් වෙනස් වීම. මේ සතුත් මේකට සූදානම් වෙනවා. අපේ මිනිස්සු අර පරණ අදහස් අතහැරලා ගෙවල් දොරවල් අලුත් වැඩියා කරලා මුළු තැන්ගේ ලිපේ ඉඳලා පටන් ගන්නෙ. එතන ඉඳලා තමයි මේ අලුත් අවුරුද්ද සමරීම සඳහා සූදානම් වෙන්නේ. එතකොට අලුත් අවුරුද්දයි නව වසරයි කියන්නේ දෙකක්. නව වසර ජනවාරි මාසෙන් උදා වෙනවා. අලුත් අවුරුද්ද සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වීමත් එක්ක උදා වෙනවා. ඔව්. එතකොට මෙන්න මේ අපූර්ව පරිසරයේ සූදානම තමයි ඔබට පෙනෙන්නේ. එතකොට ගුණවර්ධන මහත්මයා මම ඊළඟට අහන්න හිතුවේ දැන් මේ කාලය තුල ඇත්තටම අපේ ජනතාව තමන්ගේ ආගම දහමට මුල් තැන දෙනවා. එතකොට විශේෂයෙන්ම නැකත් චාරිත්‍රවලට යොමු වෙනවා. මොකද්ද මේ නැකත කියන්නේ සහ මේ නැකත එක්ක අපි ළඟ තියෙන බැඳීම? ඔව් නැකත කියන්නේ මේකයි. ඔකට නැකත කියන වචනයට වඩාත්ම සුදුසු වචනේ තමයි මුහුර්තය. මුහුර්තය. එතකොට සුබ වේලාව කියනවා සමහර උදවිය. සමහර උදවිය සුබ නැකත කියනවා. සමහර උදවිය සුබ මුහුර්තය කියලා කියනවා. දැන් මේක ටිකක් ගැඹුරු විෂයක්. එතකොට නැකත කියනකොට අපි නැකත් සුද්ධ කිරීම කියලා දෙයක් කරනවා. එතකොට සුබ කටයුතු සිදු කර ගැනීම සඳහා සුබ වේලාවක් ගැනීම තමයි මේ සුබ මුහුර්තය කියලා කියන්නේ. අන්න ඒ නැකත සුද්ධ කිරීමේදී තියෙනවා ජ්‍යොතිෂයේදී පංචාංගය කියලා දෙයක්. ඊළඟට ආයුර්වේදයේ පංචාංගය කියලා තියෙනවා. අපේ ශාරීරියේ පංචාංගය තියෙනවා. ඒට අමතරව ජ්‍යොතිෂයේදී පංචාංගය තමයි දිනය, නැකත, තිතිය, යෝග සහ කරණ කියන පහ. මෙන්න මේ පහ සුද්ධ කරගෙන ඊට පස්සේ සුබ වේලාවක් හදාගන්නවා අපේ සුබ කටයුත්ත සඳහා. අන්න ඒක තමයි අපි මේ නැකත කියන්නේ. හැබැයි මේකෙදී අපි සාමාන්‍යයෙන් කියන කතාවක් තමයි දැන් ඔය උදාහරණයක් විදිහට අපි ගනිමු මේ පංච සුද්ධිය නැත්තම් පංචාංගයේ දිනේ කියන වචනය. දිනේ කියන්නේ සාමාන්‍ය අපි විවාහයේදී ඕක සාමාන්‍ය ඉංග්‍රීසි ක්‍රමයට කියලා කියන්නේ ජනවාරි 1 වෙනිදා 2 වෙනිදා ඉඳලා එහෙම නැත්නම් 30 31 නැත්නම් මාර්තු ඔය ආදී විදිහට දිනේ සලකන්නේ අපි එහෙමයි. හැබැයි ජ්‍යොතිෂයේදී දිනේ සලකන්නේ දවසේ දින 7. ජ්‍යොතිෂයේදී දින 7. ඒ දින 7ත් හඳුන්වන්නේ ඒ දිනට හිමි ග්‍රහයෙක් ඉන්නවා ග්‍රහයාගේ නමින්. එතකොට මේ ජ්‍යොතිෂයේ දින 7 තමයි රවි දින රවි ග්‍රහයාට හිමි. මේක අපි හඳුන්වනවා රවි දිනය කියලා. ඊළඟට සඳුදා දවස සඳු ග්‍රහයාට හිමි. ඒ හඳුන්වන්නේ සඳු දිනය කියලා. ඊළඟට අඟහරුවාදා කුජ ග්‍රහයාට කුජ දිනය ආදී විදිහට ග්‍රහයෝ 7 දෙනාගේ නමින් රවි දින, සඳු දින, කුජ දින, බුධ දින, ගුරු දින, කිවි දින සහ සනි දින විදිහට දිනේ සලකනවා. එතකොට මේ අපි කතා කරන ග්‍රහයෝ 7 දෙනා අතර ඉන්නවා පාප ග්‍රහයෝ ඉන්නවා සුභ ග්‍රහයෝ ඉන්නවා.
අපි සාමාන්‍යයෙන් රවි කුජ සනි කියන ග්‍රහයන් පාපග්‍රහයන් විදිහට තමයි සලකන්නේ. එතකොට මෙතෙන්දී පාපග්‍රහයන්ගේ දින සුබ විදිහට සලකන්නේ නැහැ. සුබ කටයුතු සඳහා ගන්නේ සාන්දෝ බුද්ධ ගුරු සිකුරු කියන ග්‍රහයන්ගේ දින. අන්න අපි දිනේ සුද්ධ කරන්නේ එහෙමයි. එතකොට එතෙන්දී අපි හොඳ සුබ දිනයක් තෝරගන්නවා. ඊට පස්සේ නැකත ගත්තොත් නැකත් තියෙනවා සාමාන්‍යයෙන් අස්විද නැකතේ ඉඳලා රේවතී නැකත දක්වා නැකත් 27ක්. ඔය අතර තවත් උපනැකතක් විදිහට සලකනවා අභිජිත් නැකත උත්තරසල සහ සුවන නැකත් දෙක අතර තියෙන. මෙන්න මේ නැකත් වලින් සීහන නැකතක් අරගෙන නැකත් සුද්ධ කිරීම කරනවා. ඊට අමතරව තවත් වැදගත් දෙයක් තමයි තිතිය කියන එක. මේ තිතිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් චන්ද්‍රයාගේ දුර අණුව තමයි මේ තිතිය සෑදෙන්නේ. එතකොට චන්ද්‍රයා එක කාලයකට අඳුරුයි. තවත් කාලයකට දීප්තිමත්. මෙන්න මේ අඳුරු කාලය අපි කියනවා අවපක්ෂය කියලා. අර දීප්තිමත් කාලය කියනවා පුරපක්ෂය කියලා. පුරපක්ෂය. එතකොට අවපක්ෂයේ සහ පුරපක්ෂයේ තිති 15 බැගින් තමයි බෙදෙන්නේ. මෙන්න මේකෙත් නැකත කියලා කියන්නේ සාමාන්‍ය චන්ද්‍රයා. එතකොට චන්ද්‍රයාගේ දීප්තිමත් අවස්ථාව තමයි සුබ කටයුතු සඳහා අපි තෝරගන්න. ඒ ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ සාමාන්‍යයෙන් 15ක පෝය දිනට පෙර දින 5ක් සහ පසු දින 5ක්. චන්ද්‍රයාගේ පූර්ණ දීප්තිය තියෙන අවස්ථාව. හොඳම වඩාත්ම සුදුසු සුබ කටයුතු සඳහා ඔන්න ඔය දින කීපය කියලා තමයි තෝරගන්නේ. ඔතෙන්දී දිනිය සුද්ධ කරනවා. ඊට පස්සේ යෝගයටතේ යෝග 27ක් තියෙනවා. එතන සුබ යෝගයක් තෝරගන්නවා. සුබ යෝගයක් තියෙන දිනයක් තෝරගන්නවා. ඊට පස්සේ කරණ තියෙනවා. කරණ චර සහ තිර කියලා කරණ දෙකක් වර්ග දෙකක් තියෙනවා. අන්නේ චර තිර කරණ වලින් හොඳ කරණ දවසක් තියෙන දවසක් අරගෙන සුබ කටයුතු සඳහා නැකත සුද්ධ කිරීම කරනවා. එතකොට නැකත කියන්නේ මේක විතරක් සුද්ධ කරත් මදි පංචාංගය. ඊට පස්සේ අපි බලන්න ඕන සුබ හෝරාවක්. මේ සුබ හෝරාව කියන්නේ සාමාන්‍ය පැයක්නේ. එතකොට මේ සුබ හෝරාවත් වෙන් වෙන්නේ ග්‍රහයන්ගේ නාමය. දැන් ඉරිදා ගත්තොත් ඉරිදා ආරම්භ වෙන අර්කස් සුක්‍රෝ බුදස්චන්ද්‍රා සනිර් මන්ත්‍රී කියන දවසේ ග්‍රහයගේ නමින් තමයි හෝරාව ආරම්භ වෙන්නේ. එතකොට ඒ ග්‍රහයන්ගෙමුත් අර පාපග්‍රහයන්ගේ හෝරා අපි අයින් කරනවා. ඒ අයින් කරලා අපි තෝරගන්නවා සුබ ග්‍රහයන්ගේ හෝරාවක්. මේ සුබ කටයුතු සඳහා. සුබ වේලාවක් සාදා ගැනීම සඳහා. ඊට පස්සේ අපි මේ හෝරාව ගත්තට පස්සේ හෝරාවේ තියෙන පංචම කාල හෝරාව කියලා තව කොටසක්. ඒ කියන්නේ හෝරාව විනාඩි 12 තවත් ග්‍රහයෝ 5 දෙනෙකුට බෙදෙනවා. ඒ පහ තුලක් තියෙනවා විස පංචමය කියලා තවත් විනාඩි 12ක් අයින් කරන්න ඕන. ඒට අමතරව ඒ පංචම කාල හෝරාව තුල තියෙන පාපග්‍රහයන්ගේ පංචම කාල හෝරාවත් අයින් කරන්න ඕන. ඔය දෙකත් අයින් කරලා සුබ ග්‍රහයන්ගේ පංචම කාල හෝරාවක් තෝරගන්නවා. ඔය පංචම කාල හෝරාවෙත් තියෙනවා සූක්ෂම කාල හෝරාව කියලා එකක්. ඊට පස්සේ සූක්ෂම කාල හෝරාව කියන්නේ අර විනාඩි 12 නැවත වතාවක් විනාඩි 4 ග්‍රහයෝ 3 දෙනෙකුට වෙන් වෙනවා. ඒ සූක්ෂම කාල හෝරාවේ සුබ වේලාවක් අරගෙන සුබ හෝරාව තෝරගන්න. දැන් ඕකත් තෝරගත්තට පස්සේ තව අපේ සුබ නැකත සම්පූර්ණ නැහැ. ඊට පස්සේ ඒ සුබ නැකත හොයාගන්න සුබ නැකත් වෙලාවට ඒ කාර්යය ඉටු කරන්න සුබ දිශාව තෝරගන්න ඕනේ. එතකොට සුබ දිශාව තමයි මරු ඉන්න දිශාවට පිටුපාලා සුබ දිශාව අපි තෝරගන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් ඉරිදා දවසේ මරු ඉන්නේ උතුරේ. එතකොට උතුරට පිටුපාන්න ඕන දකුණු දිශාව බලාගෙන තමයි අපි සුබ දිශාව තෝරගන්නේ. දැන් බ්‍රහස්පතින්දා ගත්තොත් මරු ඉන්නේ දකුණේ. එතකොට අපි බ්‍රහස්පතින්දා සුබ වැඩ කරන්නේ උතුරු දිශාව බලාගෙන. ඔය ක්‍රමයටත් තෝරගන්න පුළුවන්. තවත් තියෙනවා එදාට චන්ද්‍රයා ඉන්න රාශිය අනුව දිශාව තෝරගන්න. ඒ අනුවත් සුබ දිශාව තෝරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ සංසිද්ධිය ඔක්කොමත් එක්ක තමයි අපි නැකතක් සම්පූර්ණ කරන්නේ. ඒ නැකත සම්පූර්ණ කරාට වැඩක් නැහැ. සුබ නැකතක් වෙන්න නම් අපි ඒ නැකතට දල කේන්ද්‍රයක් නැත්නම් තත්කාල කේන්ද්‍රයක් නිර්මාණය කරනවා. ඒ තත්කාල කේන්ද්‍රයක් නිර්මාණය කරලා ඒ කේන්ද්‍රයේ දුෂ්ට ස්ථාන කියලා අපි හඳුන්වනවා 6, 8, 12. මෙන්න මේ ස්ථානවල චන්ද්‍රයා පිහිටන්න බෑ. ඒ වෙලාවට පිහිටන්න බෑ. ඒ පිහිටුවොත් ඒ නැකත සුබ නැකතක් විදිහට සලකන්නේ නැහැ. අදුම වශයෙන් 8 වෙනි භාවය කියන්නේ දුෂ්ට ස්ථානය නැත්නම් මාර්ග ස්ථානය කියලා හඳුන්වන 8 වෙනි භාවයේ චන්ද්‍රයා නැති වෙන්න ඕන. 8 වෙනි භාවයේ සුද්ධ වෙන්න ඕන. මෙන්න මේ
සුබ නැකතක් සම්පූර්ණ වේ. සම්පූර්ණ වේ. ඕක තමයි නැකත කියලා කියන්නේ. නැකත කියලා කියන්නේ. එතකොට එහෙම හදාගන්න නැකතින් තමයි අපි මේ සුබ කටයුතු ටික පටන් ගන්න. පටන් ගන්න. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කාර්ය සාධනය. අපි බලාපොරොත්තු වෙන්නේ මොන කාර්යයක්ද? ඒ කාර්ය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න, ඒක බලාපොරොත්තු ඉෂ්ට වෙන්න තමයි අපි නැකත අර විදිහට ගොනු කරලා හදාගෙන ඒ නැකතට වැඩ පටන් ගන්න. වැඩ පටන් ගන්න. ඔව්. අපි හිතනවට වඩා ටිකක් ගැඹුරු කාරණයක්. ඔව්. උනාට මහත්තයා ඊළඟට අපි කතා කරන්නට සූදානම් වෙන්නේ ඇත්තටම අපි නැකත් චාරිත්‍ර කරනවා. ඔව්. අපි අද දවසේ මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර ඉටු කරන්න තියෙන වෙලාවල් ගැන සඳහන් කරන්නේ නැහැ. ඔව්. හැබැයි මේ චාරිත්‍ර ගැන ටිකක් දැනුවත් භාවයක් ඔබට ගන්නට පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. අපි ඉස්සර වෙලා කතා කර නවසඳ බැලීම. මොකද්ද මේ කාර්යය? නවසඳ බැලීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දට අපි දෙවරක් නවසඳ බලනවා. ඒකට හේතුව තමයි නැත්තම් ඒ කාර්යය තමයි චන්ද්‍ර මාසයේ ගෙවිලා චන්ද්‍ර මාසයේ මැදින් මාසයේ ගෙවිලා බක් මාසයේ උදා වෙනවා. චන්ද්‍ර මාසයේ උදාව. මේකට අපි කියනවා අභිනව චන්ද්‍ර මාසයේ සඳහා නවසඳ බැලීම. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මාර්තු මාසයේ 28 වෙනිදා බක් මාසයේ උදා වෙනවා. ඒ බක් මාසය කියන්නේ චන්ද්‍ර මාසයේ බක් මාසයේ උදා වෙනවා. ඒ උදා වුණාට පස්සේ 30 වෙනිදා ගත්තොත් එහෙම අමාවක දවස, මේ 29 වෙනිදා අමාවක දවස. ඊට පස්සේ ඔන්න පුරපක්ෂය ආරම්භ වෙනවා අමාවකෙන් පස්සේ ඉඳලා. ඒ පුරපක්ෂයේ 30 වෙනිදා යොදාගෙන තියෙනවා නවසඳ බැලීම සඳහා. එතකොට අපි එක්ක සියලු ජීවීන් සත්ත්ව සහ මේ ශාක කියන සියලු ජීවීන්ගේ පැවැත්ම රඳා පවතිලා තියෙන්නේ සූර්යයා සහ චන්ද්‍රයා මත. මේ චන්ද්‍රයාට ගරු කිරීමක් විදිහට චන්ද්‍රයාගෙන් මතු සිදුවන යම්කිසි අයහපත් කාලයක් තියෙනවා නම් ඒවා මගහරවා ගැනීම සඳහා චන්ද්‍රයාට ගරු කිරීමක් විදිහට අපි නවසඳ බැලීමේ චාරිත්‍රය ඉෂ්ට කරනවා. එතකොට නවසඳ බැලීම අපි ওই චන්ද්‍ර මාසයට අභිනව චන්ද්‍ර මාසයට නවසඳ බැලීම. ඊට පස්සේ මාර්තු මාසය ගෙවිලා ආපහු සූර්ය මාසයට දැන් යනවනේ. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා. මේක නිමිති කරගෙන අභිනව සූර්ය මාසය සඳහා මේ මාසයේ පළවෙනිදා යොදාගෙන තියෙනවා නවසඳ බැලීම සඳහා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සෞභාග්‍ය. අලුත් අවුරුද්දට අපි හැම දෙයක්ම අලුත් කරගන්නවා. අපේ සිතුවිලි වගේම අපේ හැම ඒ කියන්නේ භෞතික දේ අපේ අභ්‍යන්තරික සිතුවිලි මේ හැම දෙයක්ම අපි අලුත් කරගන්නවා. ඒ අතර තමයි මේ සඳ බැලීමමුත් ඉදිරි අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නේ. අපේ බලාපොරොත්තු ඉෂ්ට වේවා. ඒ වගේම අපිට මෙච්චර පිළිදෙන චන්ද්‍රයාට ගරු සැලකීමක් විදියට නවසඳ බැලීමේ චාරිත්‍රය ඉටු කරනවා. අපි මේකෙන් පස්සේ සමරන ඊළඟ කාරණය තමයි පරණ අවුරුද්ද සඳහා ස්නානය. ඔව්. මේකත් බහුතරයක් දෙන අදහන. මේකින් අපි බලාපොරොත්තු වෙනවා. මේකයි. දැන් අලුත් අවුරුද්දා වෙනකොට අපි නා පිරිසිදු වෙලා ඔන්න සූදානම් වෙනවා. ඕකත් එක කාරණයක්. හරිද? අනිත් එක තමයි අපි මේ ඔතෙන්දි කියනවා නානුගා ස්නානය කරන්න. නේද? ඕක විතරක් නෙවෙයි. ඒකල ස්නානය කරලා ඉෂ්ට දේවතානුස්මරණේ යෙදෙන්න. අපි කතා කරන්නේ එහෙම අවුරුද්දට. එතකොට මේ හැම දෙයකින්ම කතා කරන්නේ අපේ බලාපොරොත්තු. මොන ආකාරයකට ඉෂ්ට කරගන්න පුළුවන්ද? ඒ හැම දෙයකින්ම ඊළඟට අලුත් අවුරුද්දට අපි සූදානම් වෙන්නේ කොහොමද? අපි හැම දෙයකටම නිදහසක් දෙනවා. දැන් අලුත් අවුරුද්දට මේ ස්නානය කිරීමේදී නානු භාවිතා කරනවා. මේ නානු භාවිතා කරන්නේ නානු නිර්මාණය කරන නානු හදනකොට ඉසතෙල් ගෑමට හෝ නැත්නම් ස්නානයට නානු හදනකොට බෙහෙත් ද්‍රව්‍ය වලින් තමයි අපි මේ නානු පිළියෙල කරන්නේ. සාමාන්‍ය බෙහෙත් ද්‍රව්‍ය 10ක් 14ක් වගේ අතර ප්‍රමාණයක් මේකට මුහු කරගෙන ඒවා. ඊට අමතරව එදිනට හිමි ග්‍රහයාගේට හිමි ශාකයක් තියෙනවා. දැන් ඉරිදා ස්නානය කිරීම සඳහා යොදාගෙන තියෙනවා පරණ අවුරුද්ද සඳහා. එතකොට ඉරිදා ශාකයේ තමයි රවිට හිමි දිනේ. එතකොට රවිට හිමි ශාකයේ තමයි ඉඹුල් ශාකය. ඒ ඉඹුල් ගහ ශාකයේ පාත්‍ර වලින් යුස නිර්මාණය කළ ඒ නානු ගාලා අපි ස්නානය කරන්න කියලා කියන්නේ. ස්නානය කරාට පස්සේ ඔන්න කියනවා ඉෂ්ට දේවතානුස්මරණීය දෙන්න කියලා. යම් කිසි කෙනෙකුට අපි දෙවියන් ඇදහුවට වැඩක් නැහැ. නිතර හැබැයි අපිට හිමි දේවතාවුන් කෙනෙක් ඉන්නවා.
අපිට හිමි දේවතාවුන් අපේ හඳහන පරීක්ෂා කරලා බලලා අපි තීරණය කරගන්න ඕන. මොකද අපිට ග්‍රහයෝ නවග්‍රහයෝ ටිකට ලැබිලා තියෙනවා නෛසර්ගික බලය කියලා දෙයක්. නැත්නම් නිසංග බලය. කේතුගේ බලයේ ඉඳලා කේතුගේ අවම බලයේ ඉඳලා රවිගේ බලය දක්වා වැඩි වෙනවා මේ ග්‍රහයින්ගේ බලය. ඒ බලවත්ම ග්‍රහයා හඳුනාගෙන ඒ ග්‍රහයාට හිමි ඉෂ්ට දේවතාවුන් වහන්සේ තීරණය කරලා තමයි අපි ඉෂ්ට දේවතාවුන් කරන්නේ යෙදෙන්නේ. ඒට අමතරව තව තියෙනවා ඉෂ්ට දේවතාවුන් වහන්සේ අනුස්මරණය කිරීම අපි බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදයෙන්නේ. අපි නිකම් මේක කරාට වැඩක් නැහැ. අඩු ගානේ පස්පවින් දස අකුසල් වලින් මිදිලා තමයි දේවතානුස්මරණය යෙදෙන්න ඕන. එතකොට නිවසක තියෙනවා දේවපාදය, ඉඩමක තියෙනවා දේවපාදය. අපි වාස්තු විද්‍යාවේදී ඉඩම සහ නිවස තුල පාද බෙදීමක් කරනවා. මනුස්ස පාද, ප්‍රේතපාද, මනුස්සපාද, දේවපාද සහ බ්‍රහ්මපාද කියලා. මෙතෙන්දී ඒ දේවපාදය හඳුනාගෙන දේවපාදයේ පහන් දැල්වලා දෙවියන්ද අනුස්මරණය කරනවා නම් දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. අර මම මුලින් කිව්වා වගේම පස්පවින් වැළකීලා දස අකුසල් වලින් මිදිලා අපි දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ඕනේ. මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ ලබන්නා වූ අලුත් අවුරුද්ද නැවුම් මේකට මුහුණ දීලා ඒ අවුරුද්ද මේ ගෙවපු අවුරුද්දට වැඩිය සාර්ථක අවුරුද්දක් වේවා කියන බලාපොරොත්තුව තමයි. තමන් ඔතනින් තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. මේ කතාව කොහොමද හැදෙන්නේ? අලුත් අවුරුදු උදාව කියන දේ. ඔව් නෑ ඊට පස්සේ දැන් අලුත් අවුරුදු උදාව මම කිව්වනේ මීන රාශියෙන් මේස රාශියට සූර්යයා සංක්‍රමණය වෙනවා. එතකොට සූර්යාට කරන ගරු කිරීමක් විදිහට තමයි අපි මේ සූර්ය මංගල්‍ය පවත්වන්නේ. ඒක තමයි අපි අලුත් අවුරුදු උදාවේදී විශේෂයෙන්ම නැත්තම් මේ අලුත් අවුරුදු උදා වුණා කියලා කියන්නේ. එතකොට ඒ අලුත් අවුරුදු උදා වෙන මොහොත දක්වා අර සංසිද්ධීන් සියල්ලක්ම සිද්ධ වෙනවා. බාහිර පරිසරයේ මිනිසා තුළ සත්වීන් තුළ සිදුවෙන ඒ වෙනස් වීම එක්ක තමයි අපි ඔන්න අලුත් උදාව පාතබන්නේ. ඇත්තටම පරිසරයේ තියෙන වෙනස අපේ සිතුවිලි වල තියෙන වෙනස අභ්‍යන්තරයේ සහ බාහිර හැමතැනකම අලුත් බවක් නැවුම් බවක් තියෙනවා. එතකොට අපි හැමෝම දන්න කාරණයක් අපි යෙදෙන වෙලාවක් තමයි මේ පුණ්‍ය කාලය කියලා කියන්නේ. මේකෙදී කොහොමද අපි ඉන්න ඕන සහ මේකෙන් ලැබෙන ආශිර්වාද? ඔව් දැන් මේක කියන්නේ අසවල් වෙලාවට පෙර ආහාරගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදුණු මැනවි. ඕකනේ පුණ්‍ය කාලයේ තේමාව. එතකොට මෙතෙන්දී අපි පුණ්‍ය කාලය කියලා කියන්නේ සූර්යා මීන රාශියෙත් නැහැ. මීන රාශියෙත් නැහැ. මීන රාශියෙන් ගිහිල්ලා මේස රාශියට ඇවිල්ලත් නැහැ. අතරමැදි කාලය. මේක නොනගතේ කියලා කියනවා. මෙන්න මේ කාලය තුලදී නැකත් නැහැ කියලා සමහර අය විශ්වාස කරනවා. මෙන්න මේ කාලය තමයි අපි පුණ්‍ය කාලය විදිහට සලකන්නේ. එතකොට මේ පුණ්‍ය කාලයේදී නැත්තම් අපි ඔය සලකන නොනගත කාලයේදී සියලු වැඩ අතහැරලා ඒ කියන්නේ අපි කරපු වැඩ අතහැරලා අලුත් අවුරුද්දට අලුතින් පටන් ගන්න තමයි මේ කාලය දෙන්නේ. එතකොට ආහාර අත්හරින්න කියනවා. ඒ කියන්නේ ආහාර අරගෙන ඉවර වෙන්න ඕනේ මේ වෙලාවට කලින්. එතකොට ඒ කාලයේදී අපි කුසටත් නිදහසක් දෙනවා. මොකද අපි දවසේ 365 දවසෙම හැම පැයකම කරන්නේ අහුවෙච්ච දේ කන එකනේ. මේ කනවා කියලා කියන්නේ ඒ කන ගානේ අපේ ශරීරයේ ඉන්ද්‍රියනුත් ක්‍රියාත්මක වෙනවා. ඒක දිරවීම සඳහා. අනිවාර්යයෙන්ම ඒ ඉන්ද්‍රියනුත් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ආහාර නවත්තීමෙන් කුසටත් නිදහසක් දෙනවා. පොඩි නිදහසක් දෙනවා. එතකොට ඒකෙමුත් බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සම්පන්න බව ශරීරයේ. ශරීරයේ තුල තියෙන රෝගවලට එක ප්‍රතිකාරයක් විදිහට පුංචි කාලයක් ඔය හෝරාවක් දෙකක් නැත්තම් 3-4ක් තමයි අපි ඔය කුසගිනි දරාගෙන නැත්තම් බඩගිනි දරාගෙන ඉන්නේ. එතකොට ඒ කරන්නේ අර කුසට අර පුංචි නිදහසක් දීලා නැවත වතාවක් සුබ වේලාවකින් කුස පුරවන්න පටන් ගන්නවා. එතකොට නොනගතේ කාලේදී විශේෂයෙන්ම කියනවා ආගමික කටයුතු වල නියැලෙන්න කියලා. ඒ කියන්නේ පස්පවින් වැළකීලා අපිට ආගමික කටයුතු වල යෙදিলা අපේ සිත දියුණු කර ගැනීම සඳහා අපේ තියෙන නැවුම් සිතුවිලි බලාපොරොත්තු අලුත් කර ගැනීම සඳහා ඒ කියන්නේ අපි යම්කිසි පාපී වැඩක් කරා නම් ඒ පාපී වැඩ සියල්ලක්ම අමතක කරලා මේ කාලය තුලදී යහපත් දේවල් කරලා තමයි අපි
පුණ්‍ය කාලයේදී සූදානම් වෙන්නේ අලුත් අවුරුද්දට. මේක හරි වැදගත්. මොකද ඉස්සර අපේ සංස්කෘතියේ මේ කාලේ ඉතා ඉහළින් සැමරුවා. හැබැයි ඔබතුමා මොකුත් හිතන්නේ නැතුව ඇති මම මේ වචනය කියනවට පරදේශක්කාරයෝ. පරදේශක්කාරයෝ අපේ රට ආක්‍රමණය කරාට පස්සේ තමයි ඔය ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසීන් අපේ රටට මත්ද්‍රව්‍ය සංස්කෘතිය ආවේ. ඊට පස්සේ මේ බූරු කූට්ටු මේ සංස්කෘතිය ආවේ. අද නොනගතේ කාලේ බොහෝ පිරිමය කරන්නේ එතන තමයි ඉන්නේ. ආහාර ගන්නේ නැති වුණාට මත්පැන් ටික ගන්නවා. ඊළඟට සූදුවට යොමු වෙලා සූදු කෙලිනවා. මෙන්න මේ සංස්කෘතිය වෙනස් වුණේ මේ පරදේශක්කාරීන් මේවා අපේ රටට හඳුන්වා දුන්නට පස්සේ. හැබැයි ඊට ඉස්සර අපේ මිනිස්සු හරියට සංස්කෘතිය අගීම් කරා නැත්නම් අගය කළා. ඒ සංස්කෘතියට අනුව ජීවත් වුණා. අද ඒ සංස්කෘතිය විනාශ වෙලා තියෙනවා. මෙන්න මේක නැවත සිහිපත් කර දීම සඳහා තමයි මේ නොනගත කාලයේ භාවිතා කරන්න කියලා කියන්නේ. අඩුම ගානේ මේ පන්සලකටවත් ගිහිල්ලා තමන්ගේ වඳින පුදන තැනකට ගිහිල්ලා ඒ පුණ්‍ය කටයුතු වල නිරත වෙලා තමන් විතරක් නෙමෙයි සියලු දරුමල්ලොත් එක්ක යන්න. එහෙමත් බැරි නම් එහෙමත් යන්න බැරිම නම් කෙනෙකුට අඩු ගානේ කාලයේදී සුවනින්දක් දාන්නවත් කියනවා. යොදා ගන්න කියලා කියනවා. මොකද අර අකට යුතුයකම් වල යෙදෙනවාට වඩා. ඔන්න ඕක තමයි නොනගත කාලයේදී බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් පුණ්‍ය කාලයේදී බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි ආහාර පිසිනවා. ඒ වෙනුවෙන් ලිප සූදානම් කරගන්නවා. ඇඳුම සූදානම් කරගන්න මේ හැම දෙකින්ම අනතුරුව ආහාර පිසීම කියන එකට යොමු වෙනවා. මෙතන විශේෂ කාර්යයන් ටිකක් වෙනවද? ඔව් මෙහෙමයි. අපේ ගෘහණී ඉන්නවානේ. ඔන්න ගෘහණියට මූලිකත්වයේ දෙන තැන තමයි ඔය ආහාර පිසීම කියන එක. එතකොට ගෘහණිය සාමාන්‍යයෙන් පුරුෂාධිපත්‍යයට යට වෙලා අද වර්තමානයේ එහෙම ඉන්නේ නැහැ බොහෝ දුරට. නමුත් බොහෝ දුරට ගෘහණී ඉන්නේ ගෙදර. එතකොට ඒ ගෘහණිය මූලිකත්වයේ ගන්නෙ නැහැ. හැම විටම හැම දෙයකටම මූලිකත්වයේ ගන්නේ කවුද? ගෘහ මූලිකයා, පිරිමියා. ඔව්. එතකොට නමුත් මෙතෙන්දී අර ගෘහණියට මුල් තැන දෙනවා. ගෘහණිය තමයි ලිපගිනි මෙලවීම කරන්නේ. මේකට කලින් ගෘහණිය ස්වාමියා යොමු කරනවා නිවස අලුත් වැඩියා කරගන්න. ඊට පස්සේ ගෘහණිය විසින් ලිප අලුත් වැඩියා කරනවා. ඒ ලිප අලුත් වැඩියා කරලා අපි ඔන්න සූදානම් කරනවා ගෙදර අලුතින් යමක් නැත්නම් අලුතින් අලුත් අවුරුද්දට ආහාර පිසීම නේද? ඔන්න ලිපගිනි මොලවීම ඔය ආදී විදිහට විවිධ වූ කාර්යයන් සඳහා නැත්නම් ගෘහණිය මුල් කරගෙන අපි අලුත් අවුරුද්දට ආහාර පිසීම සිද්ධ කරනවා. මේක ඉතා වැදගත් වෙනවා. මොකද අර පරණ අවුරුද්දේ පාවිච්චි කරපු වළම් පිගම් පවා එදිනට ටිකක් පැත්තකට කරනවා. අලුතින් ගන්න දේවල් තමයි අපි මේකට යොමු කරගන්නේ. අපේ අම්මලා දැන් අලුතෙන් වළඳක් ගෙනල්ලා ඒක කලින්ම සූදානම් කරගන්න මේ නැකතට පාවිච්චි කරා. අන්න හරි. එතකොට ඒ හැමදේම නැවුම්. අලුත් අවුරුද්දට අර අපි හදන්නේ නැවුම් කිරිබතක්. ඒ කිරිබතින් තමයි ආරම්භ කරන්නේ ආහාර පිසීම. සමහර විට අසන්න නෙලාගෙන පළවෙනි වෙන්න පුළුවන්. අලුත්සහල් කියන්නේ අපි අලුත්සහල් පළමුවෙන්ම බුදුන් වහන්සේට බුද්ධ පූජාව සඳහා සංඝයා වහන්සේට පූජා කරලා ඊට පස්සේ දේව අදහන දෙවිවරුන්ට පූජා කරලා ඉවර වෙලා පස්සේ තමයි අර මනුස්සයා විසින් නැත්තම් මේ අස්වැන්න සැකසූ පුද්ගලයා ආහාරයට ගන්නේ. තමන්ගේ අර චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කිරීමෙන් පස්සේ. ඒක තමයි අලුත් අවුරුද්දට ඉස්සෙල්ලාම අපි මේ බොහෝ දෙනෙක් විශේෂයෙන්ම ගොවිතැන් කරන ගොවි ජනතාව බොහෝ දෙනෙක් එහෙම නැත්නම් අපි කියමු නගරබද කියලා. නගරබදත් ඒ අය අලුත් සහල් ටිකක් ගමේ ඉන්න හිතවතුන්ගෙන් නැත්නම් ඥාතීන්ගෙන් ලබාගෙන ওই කාර්යයට සූදානම් වෙනවා. ඇත්තටම මේ දේවල් අහනකොටත් හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. අපි කොයිතරම්නම් මේ තුල අද වෙනකොට ඉන්නවද? අන්න ඒක ගැනත් ඔබට යමක් හිතෙන්නට පුළුවන් මේ කතාව ඉස්සරහට කරගෙන යනකොට. ගුණවර්ධන මහත්තයා ඊළඟට අපි සාමාන්‍යයෙන් ගෙදරක් ගත්තොත් දැන් ආහාර පිසීම කියන කාරණයක් එක්ක අපි ඊළඟට යොමු වෙන කාරණයක් තමයි නැකත් චාරිත්‍රයක් තමයි මේ වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ අර සූදානම් කරගත්ත ආහාර අනුභව කිරීම. මෙන්න මේ කාර්යයන් කිහිපය කොහොමද එදා තිබුණේ සහ අද තියෙන්නේ? ඔව්
මට තව දෙයක් කියන්න ඕන. දැන් ආහාර අනුභවයේදී නැත්නම් ආහාර පිළියෙල කිරීමේදී අපි ඉස්සෙල්ලම කරන්නේ කිරි උතුරු වීමනේ. කිරි ඉතිරි වීම. සුබ වේලාවට කිරි උතුරවනවා. එතකොට අද තව මතයක් තමයි තියෙන්නේ මේ මිනිස්සු අතර උතුරවන්නේ එළ කිරිද පොල් කිරිද? ඔබට හොඳට වැදගත් වෙන කාරණයක් තමයි. ඔව්. මේකට මම එක කතාවක් කියන්නම්. අපේ රටේ තිබුණේ ගවයත් එක්ක මිශ්‍ර වෙච්ච ගොවිතැනක් සහ මනුස්ස වාසයක්නේ. ගව පට්ටි තිබුණා. මේ සියලුම ගව පට්ටි වලින් තමයි ගමේ කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කරේ. එතකොට පොල් කියන දේ අපේ රටේ තිබුණේ නැහැ. පස්සේ අර පරදේශක්කාරින්ගෙන් වැවිලි භෝගයක් විදිහට තමයි පොල් ලංකාවට හඳුන්වලා දුන්නේ. එතකොට ඔය පොල් එන්න කලින් ආහාර පිසීම සඳහා භාවිතා කරේ එළකිරි, මීකිරි වගේ දේවල්. තෙල් පොල් තෙල් වලට භාවිතා කරේ ගිතය. අදත් බොහෝ හින්දු භක්තිකයන් ආහාර පිසින්නේ ගිතෙල් මිශ්‍ර කරලා. අදටත් ගිතෙල් පාවිච්චි කරනවා. එතකොට ඉස්සර මේ හැම දෙයකටම භාවිතා කරේ එළකිරි හෝ මීකිරි කියන කිරි වර්ගය. එතකොට ඈත අතීතයේ හැම දෙයකටම යොදාගෙන තියෙන්නේ මේ එළකිරි සහ මීකිරි. පොල් කිරි නෙවෙයි. එතකොට මේ මීකිරි ඉස්සර ගවපට්ටි තිබුණානේ. මේ ගවපට්ටි වල මම මේ කිරිවල පිදීම පිළිබඳව ආරම්භය කතා කරන්නේ. ගවපට්ටි වල හිටිය ගව දෙනුන්ගේ බුරුල්ල තුවාල වෙන්න ගත්තා. ඊට පස්සේ කිරි නැති වෙන්න ගත්තා. අඩු වෙන්න ගත්තා. ඊළාට මේ ගවයා නැත්තම් ගව දෙන අපේ දෙනුන් වැහැරෙන්න පටන් ගත්තා. පස්සේ මිනිස්සු ගවපට්ටි හිමියෝ බැලුවා මොකද මෙහෙම වෙන්නේ කියලා. මේගොල්ල ඊට පස්සේ රාත්‍රී කාලේ මුර කරන්න පටන් ගත්තා. ගවපට්ටි. මුර කරනකොට ඒගොල්ලන්ට පේනුණා එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා දෙනුන්ගේ බුරුලෙන් කිරි බොනවා. එතකොට මේ පුද්ගලයා ලංකාවේ මිනිස්සු හැඳුන්වුවේ කවුද? ගොපළු යකා කියලා. ගොපළු යකා. ඕක ඉන්දියාවේ සිද්ධ වුණා. ඉන්දියාවේ නම් හැඳින්වුවේ විෂ්ණු දෙවියන්ගේ ළමාවදිය ක්‍රිෂ්ණා කියලා. ඊට පස්සේ ගවපට්ටි හිමියෝ කරේ මොකද්ද? කිරි යම් සුළු ප්‍රමාණයක් දොවලා මුට්ටියකට දොවලා හැන්ද කාලේ ගවපට්ටි අසලින් තිබ්බා. ඊට පස්සේ ඔන්න අර ගොපළු යකා ඇවිල්ලා මේ කිරි ටික බොනවා බුරුල්ලෙන් කිරි බීම නතර කරනවා. ඊට පස්සේ ගවයෝ නැවත වතාවක් අර ගව දෙනුන් සුවපත් වෙන්න පටන් ගත්තා. ඔන්න කිරි වල පිදීම ආරම්භ වෙච්ච මොහොත. ඊට පස්සේ දිගටම හැම දෙයකටම භාවිතා කරේ අපි එළකිරි. මීකිරි. ආපහු තව දෙයක් මතක තියාගන්න. දැන් අපි පොල් කිරි කියලා ගන්නවානේ. අපි කිරි ඉතර වීමෙන් බලාපොරොත්තු වෙන්නේ සෞභාග්‍යනේ. අනිවාර්යයෙන්. පොල් කිරි වල 90%ක් තියෙන්නේ වතුර. අපි වතුර දාලා තමයි පොල් කිරි ටික මිරික ගන්න. 90%ක් වතුර. එතකොට අපි සෞභාග්‍ය උදා වේවා කියලා උතුරවන්නේ වතුර. කිරි නෙමෙයි. එහෙනම් නියම දේ තමයි කිරි උතුරවන්න ඕන. හොඳම දේ තමයි එළකිරි මීකිරි. දැන් හොයාගන්න බැරි නම් අඩුම ගානේ ඒ කිරි වලින් දියර කිරි ඇසුරුම් කරලා වෙළඳ පොලේ තියෙනවා. එහෙම දියර කිරි පැකට්ටයක් හරි ගෙනල්ලා උතුරවනවා නම් තමයි වඩාත් හොඳ කියලා මගේ අදහස. ඒක තමයි වචනේ කිරි ඉතිර වීම. ඔව්. ඒකට හරි ගැලපෙන්නේ එහෙම කරොත් විතරයි. එතකොට අපි ඊළඟට යන්නේ අර මං කලින් කතා කරපු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. ඔව්. මේකෙදී අපි අර කුසට නිදහසක් දුන්නානේ. ඔන්න ඊට පස්සේ අර කුස පුරවන්න නැත්නම් ආහාරයක් ගන්න වෙලාවක් තියෙනවා. මේක තියෙන්නේ මොකටවත් නෙමෙයි, විශේෂයෙන්ම සංයමයකින් යුතුව. එකම වෙලාවට එකම ජාතියක් එකම වෙලාවකට වැඩක් ඇල්ලීම. මුළු ලංකාවම මේ දේ කරනවා. එකම වෙලාවට. පිසින්නේ එකම ආහාරයක්. එකම වෙලාවක ඒක අනුභව කරන්න පටන් ගන්නවා. ඊළඟට ඒ වෙලාවට අපි වැඩ ඇල්ලීම කරනවා, ගනුදෙනු කරනවා. මේ හැම දෙයකින්ම අලුත් අවුරුද්ද උදා කරන්න අර අපි ගත කරපු ජීවිතයේ මිදලා අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ඇතුව අපි මෙන්න අර සංයමයක් ඇති කරගෙන එකම වෙලාවකට මේ වැඩේ කරමු කියන පැහැදිලිව නැත්තම් ඒ වැඩේ එකම වෙලාවක ආරම්භ කරලා සියලු දෙනාම එකම කටයුත්තකදී සාර්ථක වෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ගනුදෙනු කිරීමේදී මොන වගේ දේවල්ද බලාපොරොත්තු? මෙහෙමයි, ගනුදෙනු කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට හැමදේම ඕන වෙන්නේ මුදල්නේ. එතකොට ජීවත් වීම සඳහා මුදල් ඕන වෙනවා. සමහරුන්ගේ බලාපොරොත්තු තියෙන අසවලාගේ අතින් ගත්තොත් මට මේ අවුරුද්ද සරු වෙයි.
එහෙම සමහරට ගමේ ප්‍රභූවරයා ළඟට යනවා ගණදෙනු කරන්න. එහෙම නැත්නම් ගමේ වෙද මහත්තයා ළඟට යනවා ගණදෙනු කරන්න. ඊළඟට ගෙදර ඉන්න වැඩිහිටියා ළඟට යනවා. වැඩිය සල්ලි භෝගිතය සල්ලි ධනවත්කම තියෙන ඥාතියා ළඟට යනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ එයාලා වගේ මටත් මේ අවුරුද්ද ගත කරන්න මිල මුදල් ලැබේවා කියන ප්‍රාර්ථනය. අපි ඊළඟට වැඩ ඇල්ලි. අපි දන්නවා ගොවි මහතෙක් නම් ඒ විදිහට වැඩ අල්ලනවා. අධ්‍යාපනය ලබන දරුවෙක් නම් ඒ කාර්යයන් වල යෙදෙනවා. මේක පරිසරයත් එක්ක තිබිච්ච බැඳීම මොකක්ද? මෙහෙමයි. වැඩ ඇල්ලීමේදීමුත් අපි බලාපොරොත්තු වෙන්නේ තමන් කරන කාර්යය. දැන් අපි කියමුකෝ අධ්‍යාපනය ලබන දරුවා පොතක් පතක් අරගෙන ලියන්න කියන්න වැඩ කිරීමෙන් වැඩ ආරම්භ කිරීම කරනවා. දෙමව්පියෝ උපදෙස් දෙනවා පුතේ මෙන්න මේ වැඩේ කරන්න. ඊට පස්සේ දෙමව්පියෝ තමන් කරන්නේ මොන කාර්යයක්ද ඒ කාර්යය අනුව තමන්ගේ සුපුරුදු කාර්යයේ වැඩ අලුතින් ආරම්භ කරනවා. ඇයි අපි අර කලින් වැඩ ඇල්ලීම නතර කරානේ? වැඩ කිරීමෙන් සියලු වැඩවලින් නිදහස් වෙලා නතර වෙලා මේ අලුත් අවුරුද්දේදී අලුත් බලාපොරොත්තු ඇතුව වැඩ ඇල්ලීම සිදු කරනවා. ඕක තමයි සාමාන්‍යයෙන් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේත් අර පෙර තිබුණු අඩුපාඩුකම් මගහැරගෙන අපිට අපෙන් වෙන වුණා නම් අපේ රාජකාරි මට්ටමින් යම් කිසි අතපසුවීමක් ඒවා මින් ඉදිරියට නොවේවා කියන බලාපොරොත්තු ඇතුව සුබ වේලාවට වැඩ අල්ලලා ඒ සුබ වේලාවෙන් අපේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියන බලාපොරොත්තු ඇතුව තමයි අර වැඩ ඇල්ලීමේ චාරිත්‍රය සිද්ධ කරන්නේ. ඇත්තටම අපිට කොයිතරම්නම් වැදගත් වෙනවද? පරිසරයට මුල් තැන දෙනවා, ජීවිතයට මුල් තැන දෙනවා, අපේ සිතුවිලි වලට, ආගමට, දහමට මේ හැම තැනකටම මුල් තැන දීලා, ඒ හැම දෙයකටම ගෞරව කරලා අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා. අපි මේ හැම දෙයක්ම කරගෙන ඊළඟට අපට නැකත් චාරිත්‍රයක් උදා වෙනවා හිස තෙල් ගෑම. බොහොම අපූර්ව චාරිත්‍රයක්. අපි ඒ ගැන කතා කරමු. ඔව්. දැන් අපි දින දෙකකට විතර පෙර නාලා ඉවර වෙලා ඉන්නේ. දැන් දින දෙකක් විතර නාලා නැහැ. නාලා නැහැ. දැන් අලුත් අවුරුද්දත් උදා වුණා. පරණ අවුරුද්දට නෑවනේ. දැන් අලුත් අවුරුද්දටත් අපි නාන්න ඕනේ. නාන්න කලින් තමයි මේ හිස තෙල් ගෑම තියෙන්නේ. එතකොට මේ හිස තෙල් ගෑමටත් එදාට හිමි ග්‍රහයගේ නමින් තියෙන ශාකයක පාත්‍ර අරගෙන පයට සහ හිසට වෙනම යොසාරගෙන බෙහෙත් වලින් ඖෂධීය ගුණ තියෙන ශාක වලින් නැත්තම් පළ මල් අරගෙන ඕකෙන් තමයි නානු හදලා අපි හිස තෙල් ගෑම සිද්ධ කරන්නේ. මේකෙන් බලාපොරොත්තු විශේෂයෙන්ම නිරෝගීකම. මිනිසුන්ගේ නිරෝගීභාවය අලුත් අවුරුද්දේ හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්නව නිරෝගීභාවයෙන් සිටීමේ බලාපොරොත්තු ඇතුව තමයි අපි මේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉෂ්ට කරන්නේ. එතිනින් පස්සේ තමයි අපි ඔන්න අලුත් අවුරුද්දට ආපහු නා පිරිසිදු වෙලා ඒ කාර්යයන් අර කරපු අලුත් අවුරුද්දේ කාර්යයන් ඊට කිරීම සඳහා සාමාන්‍ය පරිදි කරගෙන යන්නේ. අන්න ඒක හරි. එතකොට රැකී ආරක්ෂා සඳහා පිටත්වය. මේකෙත් හරි වැදගත්නේ. එකම වෙලාවට පිටත් වෙනවා. වෙලාවක් දීලා තියෙනවා. කරන දැන් ගොවිතැන කරන කෙනෙක් නම් ලංකාවේ එකම වෙලාව. අන්න හරි. ඒ වෙලාවට වෙලාවක් දීලා තියෙන එකටනේ. එකම වෙලාවට ඒ වැඩේ පටන් ගන්නවා. ඕක අපිට හැමදාම කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? තරම්නම් සෞභාග්‍යයක්ද? මේ රට මෙහෙම තියෙන්න ඕනේ නෑ. ඔය හැම මේකෙන් කරන්නේ මේ අවුරුද්ද චාරිත්‍ර හැම දෙයකින්ම කරන්නේ මිනිස්සුන්ට එකම වෙලාවට තමන්ගේ ඉටු විය යුතු වගකීම. ඒ වගකීම ඉෂ්ට කිරීම සඳහා හුරු ගැස්සීම. නැත්තම් නැවත මතක් කර දීම. ඒක තමයි මේ අලුත් අවුරුද්ද චාරිත්‍ර වලින් විශේෂයෙන්ම සිද්ධ කරන්නේ. එතකොට අර රැකියාව සඳහා පිටත් වීමත් බොහෝ අය අලුත් ඇඳුමක් ඇඳගෙන ඒ එදිනට සුදුසු ඇඳුමේ වර්ණය පවා දෙනවා. ජ්‍යොතිෂවේදීන් විසින් නැකත් පිළියෙල කරන අය විසින් සුදුසු වර්ණය පවා දෙනවා. එතකොට නිකන් හිතන්නකෝ අර එරබදු මල් පිපිලා මුළු යායක් පරිසරය ලස්සන වෙනවා වගේම එකම වර්ණයකින් එකම පාටින් අර ඇඳුම් ටික ඇඳගෙන මිනිස්සු සූදානම් වෙලා පාරට බහිනකොට පරිසරය තව තවත් කොච්චර අලංකාරවත් වෙනවද? නැවුම් බලාපොරොත්තු ඇතුව අර එකම වෙලාවට ගිහිල්ලා තමන්ගේ රාජකාරී ආරම්භ කරනවා. ඕක හැබැයි එදාට විතරක් නෙමෙයි ප්‍රාර්ථනා කළ යුතුයි 365 දවසකම මේ දේ සිද්ධ විය යුතුයි කියලා. එතකොට දවසට විතරක් සීමා කරන්නේ නැතුව. එතකොට තමන්ගෙන් ඊට යුතු වගකීම යුතුයකම ඉබේම සිද්ධ වෙලා ඉවරයි. අමුතුවෙන් ඒ වගකීම යුතුයකම් ඉෂ්ට කරන්න කාලයක් වෙහෙසවන්න ඕනේ නැහැ.
හරි සරලව හරි සරලවයි. බොහොම අපූරු පරිසරයකට අනුගත වෙන්න ඔබට තව ටික දවසයි තියෙන්නේ. අවුරුද්දට පෙර අවුරුදු කතිකාවත මේ විදිහට කරගෙන යන වෙලාවේදී අපේ කතාබහ වෙනුවෙන් වෙන් කරගත්ත කාලයත් නොදැනීම ගෙවිල ගියා. අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කරන්න නැත්තම් අවුරුද්දට මේ සූදානම් වෙන ඔයාට ඒ වෙනුවෙන් තියෙන්නේ තව ටික දවසයි. ඔබට යම් කිසි විදිහකින් මේ අවුරුද්ද මේ කතාබහ කරපු කරුණු එක්ක ගත කරන්නට අවසි නම් මේ විනාඩි කිහිපේ වැදගත් වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඇත්තටම ඔබතුමාගේ අත්දැකීම් එක්ක ඔබතුමාගේ දැනුම එක්ක මේ සමාජ පරිසරයත් එක්ක ඉන්න අපේ හිතවතුන්ට එහෙම නැත්නම් අපිව නරඹන මේ පිරිසට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මේකයි රවින්ද්‍ර මහත්තයා. අපි ඉස්සර අලුත් අවුරුද්දට කිව්වා කිරියෙන් පැණියෙන් රට ඉතිරේවා කියලා. හැබැයි ඉතුරුණු කිරෙකුත් නැහැ, පැණියකුත් නැහැ. ඊට පස්සේ කතා කරා සතුට සාමයේ රජ වේවා කියලා. හැබැයි සාමයක් නැහැ, සතුටක් නැහැ. පරිසර අපි දිනපතා අහන දේවල් වලින් මාධ්‍යයෙන් දකින දේවල් වලින් අපිට සාමයක් තියෙනවද? අපිට සතුටක් තියෙනවද කියලා හැඟෙනවනේ. නේද? එතකොට මෙන්න මේ දේත් එක්ක මට නම් මං අලුත් අවුරුද්දට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නවත් සතුට සාමය උදා වෙන්නවත් කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. දෙමාපියන්ට බලාපොරොත්තුවක් තියෙනවා දරුවෝ. දරුවන්ට බලාපොරොත්තු තියෙනවා යහපත් අනාගතයක්. මෙන්න මේ දෙමාපියන්ගේ බලාපොරොත්තු දරුවන් නම් දරුවන්ගේ බලාපොරොත්තු අනාගතය නම් යහපත් අනාගතයක් නම් මෙන්න මේ බලාපොරොත්තු ඉෂ්ට කර දීම සඳහා රටේ ප්‍රධාන පාලකයාගේ ඉඳලා වගකිව යුතු සියලු දෙනාගේ මනස යොමු වෙන්න ඕන. ඒ මනස යොමු වෙලා මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්යන් නැති වෙන්න ඕන. තුරන් වෙන්න ඕන. ඒ දුක්ඛ දෝමනස්යන් තුරන් වෙලා අර දරුවන්ගේ හෙට අනාගතය සාර්ථක වෙන්නට අර පාලක පැලැන්තියේ සහභාගී වූ යුතු සියලු දෙනාගේ මනස යොමු වේවා කියන ප්‍රාර්ථනයයි මම මේ අවස්ථාවේදී කරන්නේ. අනිවාර්යයෙන් ඒක හොඳ පණිවිඩයක් වෙනවා. මේ මගේ ඉල්ලීම. ඇත්තටම අපට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔබතුමා සම්බන්ධ කරගන්න නම් කොහොමද අපිට සම්බන්ධ කරගන්න පුළුවන්? ඔබට හිතෙන්න පුළුවන් ගුණවර්ධන මහත්තයාව සම්බන්ධ කරගන්න, ජ්‍යොතිෂය පිළිබඳ උපදේශයක් ගන්න සහ බොහෝ කරුණු කාරණා වෙන්නට පුළුවන්. අපිට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඔව්, මගේ බලාපොරොත්තුව අද ජ්‍යොතිෂය ගැන බොහෝ දෙනෙක් කතා කරන අවධියක් නේ, යොමු වෙන අවධියක්. ඉතින් මම දැන් වසර ගණනාවක් තිස්සේ විශාල පිරිසක් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට දායාද කරලා තියෙනවා. මගේ ගෝලියෝ කීප දෙනෙක්ම ඉන්නවා. බහුතරයක් දෙනා අද ජීවිකාවේ නිරත වෙලා ඉන්නවා. ඉතින් ඒට අමතරව මං සාමාන්‍ය ජ්‍යොතිෂ කටයුතු වල යෙදුනත් යම් කිසි කෙනෙකුට එහෙම යම් දෙයක් දැනගැනීමේ හැකියාව තියෙනවා. 0.7 0.7 0.7 35 55 951 දුරකථනයේ නමට 951 ඔය කියන දුරකථන අංකයෙන් ඇමතීමක් ගත්තොත් ඔබට පුළුවනි උපදේශයක් ලබා ගන්න. ඔබේ කාර්යයකට සම්බන්ධ වෙන්න. එහෙමනම් අද මා විශ්වාස කරනවා රවීන්ද්‍ර අයි බණ්ඩාරි YouTube නාලිකාව හරහා අවුරුද්දට කලින් අවුරුදු කතිකාවත පිළිබඳ අප කතා බහට ලක් කළ කරුණු කාරණා ඔබට වැදගත් වෙන්නට ඇති. හරියාකාරව මේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කරන්න වගේම ඔබේ ජීවිතය හදාගන්න. බොහොම කාර්ය බහුල කාලයක මගේ ආරාධනය පිළිය අරගෙන මේ නාලිකාව වෙනුවෙන් අද දවසේ මේ කතා බහත් සමග මේ සුන්දර උදාසනේ අපත් සමග එකතු වුණ ජ්‍යොතිෂීය උපදේශක ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ වගේම ජ්‍යොතිෂය පිළිබඳ දැනුම ලබා දෙන ආදරණීය ගුරුවරයෙක් විදිහට අද අපත් එක්ක ඉන්න ගුණවර්ධන බණ්ඩාර මහත්මයාට අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මේ පරිසරය සුන්දර කරන්න ඔබේ ජීවිතය සුවපත් කරන්නට ජ්‍යොතිෂය කියන ශාස්ත්‍රය තුල බොහෝ කාලයක් බොහෝ සේවයක් කරන්නට ඔබතුමන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයත් අපේ සුබ පැතුමත්
එකතු කරනවා. එහෙනම් අද දවසේ එකතු වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි ඔබතුමන්ට. මේත් සමගින් අපේ වැඩසටහන මින් හමාර කරන්නට බලාපොරොත්තු වෙනවා, අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුව සවිය සපිරි සුබ අලුත් අවුරුද්දක් වන්නට ඔබ හැමදෙනාටම අප ප්‍රාර්ථනා කරමු. ඔබට ආයුබෝවන්. ආයුබෝවන්.